එන්න ඩොගි ඉක්මනට එන්න එන්නකෝ ඉතින් හැපිගෙන් බේරෙන්න මගෙන් බේරෙන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා දැනගන්න ළමයෝ පුළුවන් නම් දිනලා පෙන්නන්න බෝලේ ගන්න මං එනවා මං කොහමද දිනනවාමයි අනේ නෑ යෝ අයියෝ මේ මොකද්ද කලේ මේක තමයි සූර්යාන්ට ආසම කරන වාස් එක ඒකත් කුඩු කළානේ දැන් අපි මොකද කරන්නේ දැන් අපිට මේ වගේම වාස් එකක් කොහෙන් හරි හොයාගෙන ඉන්න වෙනවා හරි ඒත් මේක ඇන්ටික් වාස් එකක් කොහෙන් කියලා හොයන්නද ඇයි මගේ ගැජට් වලින් ඔයාගේ නැති වුණ ඇටකටු එහෙම මං හොයලා දීලා නැද්ද ඉතින් මේකත් බැරි වෙන එකක් නෑ මේ තියෙන ඇන්ටික් බඩු කඩයක් මෙතනින් බලමු හොයාගන්න බැරි වෙන එකක් නෑ හැපි එහෙනම් අපි යන් ඩොගි ඔයා මෙතනම ඉන්න සූර්යාන්ටට මේ වෙච්ච දේවල් දැනගන්න තියන්න බෑ රොකි මේ බලන්නකෝ මට මේක වැලිය අස්සට යන්න හිතෙනවනේ අනේ මේ මොකද්ද මේ කරේ අවුරුදු 300ක් විතර පරණ දුරදක්නයක් නේද කොළුව මේ බිම දැම්මේ අයියෝ හින්ද ගන්නවා ඕක මගේ නම සිඤ්ඤානන්ද මගේ වයස අවුරුදු 102යි මගේ මොනවද කෙරෙන්න ඕනේ ඒක නිසා තමයි අපි මෙතෙන්ට ආවේ අපි හොයන්නේ ඇන්ටික් වාස් එකක් කස්ටමර් කෙනෙක් අනේ මෙහෙම පුළුවන් වාස් බලන වැඩක් තියෙනවද මෙන්න මේක වලනවා මේක අවුරුදු 400ක් විතර පරණ යකඩාව කොහොම බාන්නේ ඒ වුණත් අංකල් හරි කොළුව කමක් නැහැ මෙන්න මෙහාට එන්න මෙන්න මේක බලන්න එංගලන්තේ මහරජන ගෙදරට එනව සාරිය මේ මෙයා හිතාගෙන ඉන්නේ අපි මේ සාරි ගන්න මෙහාව කියලාද මේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද දන්නවද කොළු ඕක මට හම්බුනේ රාජස්ථාන වල ගුහාවක් ඇතුළේ තිබිලා මේක විශේෂත්වය දන්නවද මේක ඇතුළේ ඉන්නවා ජිනි කියලා භූතයෙක් ඉන්ට තව මැජික් පොතකුත් තියෙනවා එයාට එන්න මෙයාලා මේ ජිනීලා ගැන කියන්නේ ඒත් මෙයා දන්නේ නෑනේ යාගේ කඩේට භූතයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා මේක බලන්නකෝ අපේ මේක දූවිලි පෙරිලා අනේ මෙයත් භූතයෙක් නෙන්නම් මේ මොහොතේකම් මං අවුරුදු 300ක් තිස්සේ බලාගෙන හිටියා අද නම් හරිම සන්තෝෂ දවසක් අපේ මේ දූවිලි ගොඩක් තියෙනවා අපි ගිහිල්ලා වාස් එකක්ම බලමු මම මොනවා හරි දෙයක් කරලා මේ භූතයාව එක වතාවක් හරි බෝතලෙට දාලා වහන්න ඕනේ එතකොට මම සදා කාලිකවම නිදහස් වෙනවා නියමයි මේ මොකද මේක කොහොමද මෙතනට ආවේ මේක අතන මෙතන කොහමද කිරි බෝලේ රැලි මාලේ එන්න මේ බෝතලේ ඇතුළට එන්න මොනවාදෝනේ කල්පනා කරන්නේ එන්න ළමයෝ 1 2 3යි කියලා එන්න මොනවාද තවත් කල්පනා කරන්නේ කොහෙන්ද මේ කටහඬක් ඇහෙන්නේ මේ බෝතලේ ඇතුළෙන්වත්ද අනේ බේරගන්න අනේ ඒ මොකද අයියෝ අනේ බේරගන්නකෝ බේරගන්න මේ තියෙන වාස් එක නම් ටිකක් කාන්ටි සූරික වාස් එක වගේම නේද හැපි
කියන්න අයියෝ හැපි ඔයා කොහෙද ගියේ මං මේ ටිකක් කැරකුණා ටිකක් හෝ හරි එහෙනම් අපි ඉක්මනට මේ වාස්ස කරගෙන යන් ඔයාට තේරුණානේ එහෙම නැත්තම් අපි හැමෝම ඉවරයි අංකල් කොහෙද ඒ වාස්ස එක ඉන්ද්‍ර බලන්ත ළඟම තිබුණා ඉන්නකො හිච්ච බලනකම් ඔය ඉන්නේ බොරුකාරයෙක් ඇත්තම හැපි මං අනේ කවුරු හරි මාව මෙතනින් එළියට ගන්නකෝ අනේ මාව ගන්න කොහෙද බ්‍රේස්ලට් එක අයියෝ හැපි ඕකයට කොහොමද ඔච්චර ලොකු වාස්ස එකක් තියෙන්නේ හරියට හරි රොකි ඒත් ඉතින් ඔයාට කොහොම කියන්නද ඔයාගේ වාසක නෙවෙයි මම්මගේ බ්‍රේස්ලට් එකයි මේ හොයන්නේ කියලා එක පාරක් මට ඒක ලැබුණොත් ඇති මාව කාටවත් නවත්තන්න බෑ කාටවත්ම බෑ අපේ මොනාද මේ කරන්නේ මේක මේ අවුරුදු 600 පරණ ජෝගුවක් මෙතනද මේවා පිටපස්සේද මෙතනත් නෑ ඒක මඩන්න බලවයෝ මෙතන ඇති මේ පින්තූර පිටිපස්සේ අවුරුදු 700ක් වටන පින්තූරයක් ගන්න එහෙනම් අනේ හැපි ඔයා මේ මොනවද කරන්නේ මෙතන නම් අනිවාර්යෙන් ඇති අයියෝ ඒ මොනවද කරන්නේ මේ හැපිට මොකක් වෙලාද ඇයි මෙයා මේ විදිහට හැදෙන්න කඩලා දාන්නේ යා මොකද්ද කරන්නේ හැම දෙයක්ම අවුල් කරනවානේ අනේ ඉතින් සෝරි රොකි අපිට හදිසියනේ ඉතින් වාසික ඉක්මනට හොයා ගන්න ඕනේ මේකයි එයාගේ තියෙන හදිසියට මගේ බඩු මෝටර ටික කඩලා දාලා හරි යනවාද අනේ කවුරු හරි මේ හොදවටන්ද පාර මොකද අනිවාර්යෙන්ම මෙයාගේ මොකක් හරි අවුලක් තියෙනවා අයියෝ මගේ කඩේ අවුරුදු 700ක් පරණ සාරිය විනාශ කරා නේද රොකි අනේ මේ මෙතන වීදුරු බෝතලේ හැපි ඔයා මේකේ ඒ කොහොමද කියන්නකෝ එතකොට ඔයා ඉන්නේ මේකේ නම් අර ඉන්නේ කවුද මේ බෝතලේ හිටපු ජීනි එයා මාව මෝඩයට අන්දලා මාව මේක හිර කළා එයා එළියට පැනගත්තා එයා නම් පුදුම කපටියෙක් ඔයා මොකද්ද කියන්නේ එහෙනම් මම මේ බෝතලේ කඩලා ඔයාව එළියට දාන්නම් එපා එච්චර ලේසි නම් එයාත් මේක කඩාගෙන එළියට එනවනේ ඔයා මේ බෝතලේ කැඩුවොත් මාව සදහට මාතුරු දහන් වෙලා යයි මුලින් අර ජීනිව මේ බෝතලේ ඇතුළට දාන්න ඕනේ එතකොටයි මට එළියට එන්න පුළුවන් වෙන්නේ එතකොට අපි මොකද්ද කරන්නේ කරන්න තියෙන දේවල් අපි කරන්නම් ඔයා බලාගෙන ඉන්න ඔයාලා ඩොගි අපිට වෙච්ච හැම දෙයක් කිව්වරු දැන් අපි මේ ජිමිත් එක්ක හැපෙන්න ලෑස්ති මගේ රැවුලපල් කොච්චර හොඳ භූත පවුලක්ද මේ අනේ මටත් මේ වගේ භූත පවුලක් හිටියනම් ඒත් ඒකෙම නෑ ඒ නිසා මං හැමෝටම වෛර කරනවා ඒ බෝතලේ කොහෙද මට මෙච්චර හයියක් කොහෙන්ද ඉන්නෝක මං කරන්න හොඳ වැඩක් රැවුලපල් ඉන්නකො මන් දැන් මෙයාගෙන් හොඳ අච්චාරුවක් හදාගන්න මේ ජෙනී ඔයා දැක්ක නේද භූත පවුලේ බලය මගේ බේස්ලට් එක දැන් මම මේගොල්ලෝ ගැන බලා ගන්නම් දැන් ඉතින් ඕගොල්ලෝ කාටවත් බෑ මට මුකුත් කරන්න ඔය බෝතලේ මට දෙන්න අනේ මාව බේරගන්න අයියෝ හැපි දැන් මම ඕගොල්ලෝට කරන්නම් හොඳ වැඩක් SMP
අයියෝ රොකී දැන් ඔයාට තමයි මොනවා හරි කරන්න වෙන්නේ. මෙච්චර භූතය ගොඩක් එකතු වෙලත් මට මුකුත් කරන්න බැරි වුණා. ඔයා තනි කෙනෙක්, පුංචි ළමෙක්, පුංචි මිනිස් ළමෙක්. ඉතින් මට මොනවා කියලා කරන්නද? ජිනි මං පුංචි තමයි. ඒත් මට ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? ඔයාගේ කයිවාරු ඉවරයිද? එහෙනම් බලන්න. මට තියෙන මායා බලය. ඉක්මනට රොකී ළඟට යන්න ඕනේ. අයිඩියා ජිනි ඔයා බලාගන්නකො දැන් මගේ වැඩ ගැන. පුළුවන් නම් මාව අල්ලගෙන පෙන්නන්න. රොකී අපි මෙතන. මේ පවුඩර් ගාන්නේ මූණනේ ඇස්වල නෙවෙයිද ළමයෝ? දැන් එහෙනම් මේ බ්‍රේස්ලට් එක නැතුව බෝතල ඇතුළට යන්න. අයියෝ අතාරින්න මාව. අනේ අයියෝ මාව අතාරින්න. අයියෝ එපා. ඔයාලා එක්කෙනෙක්වත් මං ඉතුරු කරන්නේ අපි වැඩ කරගෙන දන්නේ නැතුව ඇති. හරිම අපූර්වයි රොකී. සොරි ආන්ටි සූරි. අර ඔයාගේ ආස්ම වාස්සක මගේ අතින් කැඩුනා. ආසම වාසික අයියෝ රොකී එක පරණ නිසා මම විසික් කරන්න හිතාගෙන හිටියේ. පරණ බඩු මොනවක්වත් විසි කරන්න එපා. මේ මට දෙන්නකෝ අනේ.